වර්තමානයේ හැබැයි හොඳ කළමනාකරණයක් මේ වත්මන් ජනරජයේ තියෙනවා. මොකද දැන් ඉස්සර තිබුණේ ඩීසල් පෝලින් නැහැ, පෙට්‍රල් පෝලින් නැහැ. මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ අතේ තියෙන ඔක්කොම සල්ලි එකතු කරලා මිනිස්සු කරගත් තෙල් ගහපු විතරයි. අපේ වෘත්තියේ ඩීසල් ටිකක් වැඩියෙන් ගත්තා කියලා, අපේ කලාකරු ප්‍රසංග කරා කියලා, අපි සැනකෙලියක් කළා කියලා ආණ්ඩුවට ලොකුවට දැනේ කියලා. මොකද සාමාන්‍ය මුළු ශ්‍රී ලංකාවම ආවරණය විදිහට ප්‍රසංග පැවැත්වෙනවානේ. නැත්නම් මුළු ශ්‍රී ලංකාවම ආවරණය විදිහට ප්‍රසංග පැවැත්වෙනවා මේ මාසය තුලදී. අප්‍රේල් මාසයේ හැම නගරයක්ම ආවරණය වෙන විදිහට පළාත් මට්ටම ගත්තත් හැම පළාතකම ප්‍රසංග පැවැත්වෙනවා. ඉතින් මේක එදා ඉඳන්ම කරගෙන ආපු දෙයක් මේ කාලය තුල. මම සමස්ත ලංකා ප්‍රසංග හා සැනකෙළි සංවිධායකවරු සහ සම්බන්ධකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමේ උපසභාපති. මේ විනෝද බදු ගැටලුව ප්‍රසංග පවත්වනකොට මොකද දැන් මේ විනෝද බදු මේ ගත්තාම එක සභාවෙන් සභාවට 7.5% සිට 25% දක්වා මේක අය කරනවා. වර්තමානයේ මේ ප්‍රසංග කලාවේ වැඩි හරියක් ප්‍රසංග පැවැත්වුවාම වෙන්නේ ප්‍රසංග සාර්ථක වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද පාඩුවට තමයි මේ ප්‍රසංග දැන් පවත්වන්න වෙලා තියෙන්නේ අධික වියදමත් එක්ක. හැම අසාමාන්‍ය ලෙස විනෝද බදු ගෙවුවාම ප්‍රසංගේ ලාභ නැති වෙලා පාඩු වුණත් විනෝද බදු ගෙවන්න වෙලා තියෙනවා. ප්‍රචාරක පූර්ව ප්‍රදර්ශනය කරනකොට ඒවටත් වෙනම බදු අය කරනවා සභාවල් වලින්. මාර්ග සංවර්ධන අධිකාරීනුත් වෙනම තව බද්දක් අය කරනවා මේ ප්‍රචාරක පූර්ව වලට. ගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මොකක් හරි විසඳුමක් අපිට ලබා. ඒ වගේම තව එක ගැටලුවක් තියෙනවා. අපි ග්‍රවුන්ඩ්ස් වලට දැන් ලොකු ගාණක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. ආදී සභා වගේම මේ UD එකේ ග්‍රවුන්ඩ් ගන්නකොට ඇත්තටම කිසිම පහසුකමක් මේ ග්‍රවුන්ඩ්ස් වල නැහැ. අපි ගායන ශිල්පියාට ලොකු මුදලක් ගෙවලා තමයි ගෙන්නන්නේ ප්‍රසංගයට. ගීතයේ අයිති සම්බන්ධයෙන් ගෙවීම සංවිධායකවරුන්ගේ මේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඒකත් ටික ටික තල් වෙලා තිනවා මේ සංවිධායකවරුන්ගේ පැත්තට. ඒ ගායන ශිල්පීන්ගේ ගණන් පිළිබඳ යම් ගැටලු තියෙනවා. ලක්ෂ 10-15 ගන්න ගායන ශිල්පීන් පවා ඉන්නවා. ඒ ගායන ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. එහෙම අසාමාන්‍ය ගායන එලිමාන් ප්‍රසංග කලාව නියෝජනය කරන නිසා එලිමාන් ප්‍රසංග කලාවට ප්‍රවීණ ගායන ශිල්පීන් දැන් සහභාගීත්වය බොහොම අඩුයි. නවක ගායන ශිල්පීන් එයාලගේ ඒ අවස්ථාවේ තියෙන වැලියු එක අනුව ඒගොල්ලෝ වැලියු එකක් හදා ගන්නවා. ඒ වෙලේ මාකට් එක ගන්නවා. ගායන ශිල්පිකේ නම් වශයෙන් අපිට සඳහන් කරන එක මම හිතනවා මේ ඒක මේ ගැලපෙන්නේ නැහැ කියලා. කලින් ප්‍රසංගවලට අනුග්‍රාහකයෙම සෑහෙන හිටියා. නමුත් දැන් ප්‍රසංගවලට අනුග්‍රාහකත්වය පවා අඩු වෙලා තියෙනවා.